එරුවන් සරණයි. අපි කිරින්ද පුහුල්වැල්ල සමනමුල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබෙන සිරි ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන හා භාවනා පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවේ පළමුවෙන්ම අපි ඔබ හමුවේ හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ ත්‍රිපිටකය සහ පදනුගත අටුවාවන් පිළිබඳව. අද අපි කතා කරන්නේ එයින් ත්‍රිපිටකයේ ස්වභාවය, ත්‍රිපිටකයේ විසිරීලා ගියපු ආකාරය පිළිබඳව. ඒ අනුව ත්‍රි කියලා කියන්නේ මේ කවුරුත් දන්නු සංස්කෘත පදයේ තුන කියන අර්ථය. පිටක කියලා කියන්නේ කොටස, පොත කියන අර්ථයෙන්. එතකොට බුද්ධ දේශනාව අර්ථ ගැන්වීම සඳහා මේ ත්‍රිපිටකය, එහෙම නැත්නම් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය සංස්කෘත භාෂාවෙන් ත්‍රිපිටකය කියලා කියනවා. පාලියෙන් කියනවා තේ පිටක, තයෝ පිටක, ඔය ආදී විදිහට. ඒක සිංහලට එනවා තෙවලා දහම, තුන් පිටකය කියලා. ඒකට මේ විදිහට වෙන මේ තුන් පිටකය, එහෙම නැත්නම් ත්‍රිපිටකය විනය, සූත්‍ර හා අභිධර්ම කියන එක මේ අපි හැම කෙනෙක්ම දන්නවා. එතකොට විනය පිටකය එයින් අපි අරගෙන බැලුවහම විනය පිටකය පොත් පහකින් යුක්තයි. පාලි කියලා කිව්වහම පොදුවේ පොත්වලට කියන නම තමයි පාලි. දැන් පාරාජික පාලි, පාචිත්‍ය පාලි, මහා වග්ග පාලි, චුල්ල වග්ග පාලි, පරිවාර පාලි. එතකොට විනය කියලා කියන්නේ හික්මීම. හික්මීමේ කියන්නේ කායික වාචසික හික්මීම. කාය වචන දෙකේ හික්මවීම තමයි අටුවාචාරීන් වහන්සේලා විනයක් වශයෙන් පෙන්වලා තිබෙන්නේ. එහිදී පෙන්වන විශේෂ ණය කියන අර්ථයෙන් පාතිමොක්ඛ, උද්දේශ, පාරාජිකාදී ආපත්තිස්කන්ධ, මාතිකා, විභංග ආදී ප්‍රභේදයන්ගෙන් යුක්තයි විනය පිටකය. ඒකේ විශේෂත්වයක් තියෙනවා දල්හීකරණය හා සිතිලකරණය කියන එක. ඊට පස්සේ මෙහි තියෙනවා ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්‍ති, අනාපත්‍ති ආදී වශයෙන් විනය පිටකේ විශේෂත්වයන් තිබෙනවා. ඒක සමන්තපාසිද්ධික අටුවාවේ විග්‍රහ වෙලා තියෙන්නේ විවිධ විශේෂ නායත්ත විනයතෝ චේව කාය වාචානං විනයත්ත විදූහි අයං විනායාය විනයෝති අක්ඛාතෝ කියන එකයි අටුවාවේ විග්‍රහ වෙලා තිබෙන්නේ. ඒ වගේම විනය පිළිබඳ සූත්‍ර විවරණයන්හි පෙන්වලා තිබෙන්නේ රාග, දෝෂ, මෝහ විනය වශයෙන් සංවර වීම හා ප්‍රහීන කිරීම විනය කියලා. ඒක සුත්ත පරියායේන රාග විනයෝ, දෝෂෝ විනයෝ, මෝහ විනයෝ, ඒ වගේම සංවරෝ පහානං පටිසංඛාති අයං විනයෝ නාම කියලා පපංච සූද්‍රණී අටුවාවේ විග්‍රහ කරලා තිබෙනවා. ඊළඟට විනය පිටකය පිළිබඳව විශේෂයෙන් පාරාජික පාළියේ සඳහන් වෙනවා විනය පැනවීමේ අරමුණු 10ක් පිළිබඳව. ඒ 10 ගැන විමසලා බලන විට අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනවීමේ ප්‍රධාන අරමුණු වෙලා තිබෙන්නේ භික්ෂු සමාජයේ යහ පැවැත්මත්, ඒ වගේම විනය හැදෑරීමත් කියන කාරණා දෙක තුලින් සමාජ සංවර්ධනයක් අපේක්ෂාවෙන් තමයි විනය පිටකානුගත විග්‍රහයන්ට අනුව අපිට විනය ශික්ෂාපද පිළිබඳව, විනය පිටකය පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි මේ සංක්ෂේපයෙන් විනය පිටකය පිළිබඳවයි කතා කරේ. ඊළඟට අපි බලමු සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ පොත්වලට පොදුවේ හඳුන්වන නම තමයි නිකාය කියලා කියන්නේ. ඒ අනුව නිකාය වර්ග 5ක් තිබෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඒතර මේ විදිහට අර්ථ දක්වන්න බැවින් ප්‍රකාශ වෙන්නේ අපිට හොඳ හැටිම පැහැදිලි වෙනවා. මේ තේරෙන්නේ සූත්‍ර කියන එක පිළිබඳව අපේ අටුවාචාරින් වහන්සේලා එහෙම විග්‍රහ කරලා තිබෙන්නේ පැසවන බැවින්ද, අසන බැවින්ද, ඇති ප්‍රකාශ කර ඇති හැටියෙන්ද, නූලක් වැනි බැවින්ද සූත්‍රයයි කියලා තමයි අටුවාවල විග්‍රහ වෙන්නේ. අත්තානං සූචනතෝ සූත්තතෝ ච සවනතෝ ච සුදනතෝ සුතං සුත්තාන සුත්ත සභාගතෝ ච සුත්තංති අක්ඛාතං කියලා සමන්තපාසාදිකාව විග්‍රහ වෙලා තිබෙනවා. ඒතර සූත්‍රය කියන එකේ සාමාර්ථය හොයක් මෙන්. දැන් මල් ටිකක් එකතු කරලා
කුයක එහෙම නැත්නම් නූලක දාලා ගත්තාම විසිරෙන්නේ නැතුව ආරක්ෂා කරලා එකට තියා තියන්න වගේ සූත්‍ර වලින් ධර්මය එකතෙන් කර තැබීමක් කියන අර්ථයෙන් තමයි සූත්‍ර කියලා සඳහන් වෙලා තිබෙන්නේ. ඒ සූත්‍ර පිටකය පිළිබඳව සංක්ෂේපාර්ථය. ඊළඟට අපි දන්නවා අභිධර්ම පිටකය. අභිධර්ම පිටකයේ පොත් හඳුන්වනවා පොදුවේ පකරණ කියන පාලි වචන. ඒක සංස්කෘතෙන් ප්‍රකරණ කියලා කියනවා. ඒ පොත් 7ක් තිබෙනවා. ධම්මසංගිනී ප්‍රකරණ, විභංග ප්‍රකරණ, ධාතු කතා ප්‍රකරණ, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණ, කතාවත් ප්‍රකරණ, යමක ප්‍රකරණ සහ ප ဋ ාණ ප්‍රකරණ කියලා. මෙය අටුවාවේ විස්තර කරලා තියෙන්නේ යං තත්ත බුද්ධි මන්තෝ සලක්ඛනා පූජිතා පරිවර්ජින්නා උත්තාදිකාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝ කියන සමන්තපාසාදිකා විග්‍රහ කරලා තිබෙනවා. එහි අර්ථය තමයි යමක් එහි වැඩේද සලක්ෂණ ඇත්තේද පුදන පිරිසිඳින ලද්දේද අධිකව කියන ලද්දේද අභිධර්මයේ නම් වේ කියන අර්ථයෙන් තමයි ඒ සඳහන් කරලා තිබෙන්නේ. දීඝනිකායේ ටීකාවේ අභිධර්මයේ විග්‍රහ කරලා තිබෙන්නේ අභිධම්මෝති සත්තප්පකරණාති අධිකෝ අභිවිසිට්ඨෝච පරියප්ති ධම්මේති කියලා අභිධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අභිධර්මයේ යනු සප්ත ප්‍රකරණයන්ට අධිකව විශේෂයෙන් දේශනා කර ඇති විශිෂ්ට පරියාප්ති ධර්මයේ කියන අර්ථයෙන්. වගේම අනෙක් පිටකයන්හි සරලව විග්‍රහ කරලා තිබෙන ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී ඊතා විස්තීර්ණ දේශනාවන් විස්තර කර තිබීමම අභි කියන වචනයෙන් විග්‍රහ වෙලා තිබෙනවා. මේ අභි කියන උපසර්ගය භාවිතා වෙන බව අත්සාලිනී දක්වා තිබෙන්නේ එහි අර්ථය අතිරේක ධර්මයේ කියන අර්ථයෙන්. සූත්‍ර විනය ග්‍රන්ථවල දක්වා තිබෙන අභිධම්මේ විනේති යනුවෙන් අටුවාවේ ටීකාවෙත් කියනවා. විශේෂයෙන් මේක දීඝනිකායේ ටීකාවේ සඳහන් වෙලා තිබෙනවා. එතකොට සමස්ත බුද්ධ වචනයම අටුවාවේ බෙදනවා රස වශයෙන් විදිහට ආදී වශයෙන් මෙන්න මෙහෙම කොටස් කීපයකට. රස වශයෙන් එක් ආකාරයක්, ධර්ම විනය වශයෙන් දෙවිදියක්, ඒ වගේම පඨම මධ්‍යම පච්චිම වශයෙන් තුන් විදියක්, ඊළඟට පිටක වශයෙන් තුන් විදියක්, නිකාය වශයෙන් පස් විදියක්, අංග වශයෙන් නව විදියක්, ධම්මස්කන්ධ වශයෙන් 84000ක් කියලා සමන්තපාසාදික අටුවාවේ මේක විග්‍රහ කරලා තිබෙනවා. ඒ වගේම මෙන්න මේ ඉහත සඳහන් කරපු ත්‍රිපිටකය අපි සඳහන් කළේ තේරවාදී ත්‍රිපිටකය. පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ಭಾರತೀಯ මහා සංගායනාවල තේරවාදී සංගායනාවලදී සාකච්ඡාවට ගත්ත ත්‍රිපිටකය. මීට අමතරව තවත් අපේ බුද්ධහමින් වෙන් වී ගිය නිකායාන්තරිකයන් තුල ත්‍රිපිටකයේ වශයෙන් ගන්න තවත් ඉගැන්වීම් රාශියක් තිබෙනවා. ඒවා අපි මෙහිදී භාවිතයට ගන්නේ කතා බහ කරන්නේ නැහැ. ත්‍රිපිටකය පිළිබඳ විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරන අයට ඒවා පරිහරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ සංග්‍රහ කර ඇති පෙළ ග්‍රන්ථ කොටස් අනු කොටස් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම ඒ අවස්ථාවන්හිදී ඊළඟ පාඩමේදී අපි කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි මේ සඳහන් කළේ ත්‍රිපිටකයේ විසිරී යාම පිළිබඳව සංක්ෂිප්ත විග්‍රහයක්. අපේ ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ ශ්‍රී ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙකුට දැනුමේ වර්ධනය කිරීම සඳහා